පොඩි දෙයට මලපයින, කේන්ති ගන්න, අවුල් යන, එහෙම නැත්නම් ඒක ගැන සම්පූර්ණයෙන් සෑහෙන වෙලා හිතන ඩයල් එකක්ද? ඒ වගේම උඹ දන්නවා මෙතන යම් කිසි ආකාරයක අවුලක් තියෙනවා. මේක අසාමාන්‍ය තත්ත්වයක්, මේක මට වදයක්. ඒ වගේම මේ විදිහට මලපන්න ගන්න එකෙන්, මේ විදිහට මේක ගැන අවුල් වෙන එකෙන්, මේ විදිහට මෙච්චර වෙලා මේක ගැන හිතන එකෙන් කිසිම සෙතක් වෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ දෙත් උඹ දන්නවද? පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් ඒ පාර්ට්නර් කරන දේවල් නිසා උඹට මලපයින්නවා. ඒ වුණාට උඹ දන්නවා මේ විදිහට මලපන්නම් හිටියා කියලා ඒක එච්චර හොඳත් නෑ. මේක සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්නත් අමාරුයි මේ විදිහට දෙන්නටම විඳවන්න වෙනවා කියලා. එහෙම නැත්නම් උඹ වැඩ කරන තැන බොස් කියන දේවල් නිසා උඹට නිතරම මලපයින්නවා. ඒතර උඹ හිතනවා මට මේක දරා ගන්න බෑ, මට මූ කියන වහන් ඉන්න බෑ, මම මොකද්ද කරන්නේ? ඒ විදිහට ඒක ගැන දවස ගානේ හිත හිතින්න. එහෙම නැත්නම් උඹගේ යාළුවෝ උඹට විහිළු කරනවා. ඒක ගැනත් උඹ එල්ලීගෙන එතන ඉවර වෙලා ඊළඟ දවසේ පවා උඹ කල්පනා කරනවා. මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා උඹ දන්නවා මේක අවුලක් කියලා. උඹට මේක වෙනස් කරගන්නත් ඕනේ. ඒ වුණාට ඒ එන හැඟීම් උඹගේ ඇතුළාන්තයට මේනවා. උඹ කොච්චර අයින් කරන්න හැදුවත් ඒවා එනවා. You can't help with that. ඒ තත්ත්වෙ ඉන්න එකෙක් නම් උඹ මේ වීඩියෝ එක උඹට. Then Noji gang, let's go to the video. ඉස්සෙල්ලම කියන්න ඕනේ උඹ ඔය දැන් ඉන්න සිටුේෂන් එක, උඹගේ මෙන්ටැලිටි එකේ තත්ත්වය තේරුම් ගත්තා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද උඹ තේරුම් ගත්තා උඹට යම්කිසි ආකාරයක ඉමෝෂනල් වීක්නස් එකක් තියෙනවා කියලා. අපිට තුවාලයක්, ඉන්ජරි එකක්, එහෙම නැත්නම් ලෙඩක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි අපිට ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් මේක කොහොමද අපි කරන්නේ? ගොඩක් උන්ට අමාරු දෙයක් තමයි ඩිසිප්ලින් එක හදාගන්න එක. ඩිසිප්ලින් එක කියලා මෙතනදී අදහස් කරන්නේ ෆිසිකල් ඩිසිප්ලින් එකක්. ඒ කියන්නේ ඔබ වෙලාවට නැගිටින එක, වෙලාවට ජිම් එකට යන එක, වෙලාවට නිදා ගන්න එක, හරි සමන් ඩයට් එකකට අනුව කෑම ගන්න එක, ඔය ආකාරව ෆිසිකලි ඔබ භෞතික වශයෙන් කරන ඒ ඩිසිප්ලින් එක ගොඩක් ලේසි කියලා හිතනවා ඉමෝෂනල් ඩිසිප්ලින් එකට වඩා. ඒක එක්තරා විදිහකට ඇත්ත. තව පැත්තකින් තව දෘෂ්ටි කෝණයකින් වෙන පර්ස්පෙක්ටිව් එකකින් දැක්කොත් එහෙම ඒක වෙනස්. වැරදි. හැබැයි මෙතනදී ඔබ කපටි වෙන්න ඕනේ. උඹට වාසිදායක විදියට ඒ උඹ බලන දිශානතිය, ඒ පර්ස්පෙක්ටිව් එක චේන්ජ් කරගන්න, රීෆ්‍රේම් කරන්න. උඹට පැහැදිලි නැත්තම් මෙහෙම හිතපන්. උඹට ඉමෝෂනල් ඩිසිප්ලින් එකක් හදාගන්න නම් උඹට බර උස්සන්න, දුවන්න, වෙලාවට නැගිටින්න ඔච්චර කට්ටක් ගන්න ඕනේ නැහැ ශාරීරිකව. උඹට කරන්න තියෙන පුංචි දෙයක්, උඹට තියෙන තනිකර උඹගේ සිතුවිලි, උඹගේ ඔළුවට එන හැඟීම් ක්‍රියාවට නංවන්න නැතුව පාලනය කරගෙන ඉන්න. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔය කිව්වට ඔක කියන තරම් ලේසි නැහැ. මොකද ඒ හැඟීම් කියන ඒවා ගොඩක් වෙලාවට අපිට ඕන විදිහට අපේ ඔළුව ඇතුළට එන්නේ නැහැ. අපි සමහර විට ඒ හැඟීම් ඇවිල්ලා ඒව ක්‍රියාවට නංවන්න ගියේ නැතත්, මුළු දවසම අපි ඒව ක්‍රියාවට නැංගුවේ නැතත්, අපේ ඔළුව ඇතුලේ කැරකි වැද දෙනවා. දැන් මම මොකද්ද මේක හිතනවා, මට මේක හිතනවා කොච්චර try කරත් ඔළුවෙන් අයින් කරන්න බෑ කියන එක. ඔන්න ඔතනදී තමයි ගැටලුව එන්නේ. ඔබ දන්නවද? උඹට නිතරම කේන්ති යනවා නම්, මලපයින්නවා නම්, ඒකෙන් කියවෙන්නේ උඹගේ self esteem එකේ අඩුකමක්. ඒ කියන්නේ උඹගේ ආත්මාභිමානය, එහෙම නැත්තම් උඹගේ තියෙන අවතක්සේරුවක් යම් කිසි ආකාරයක. ඔන්න ඔය හේතුව නිසා තමයි ගොඩක් වෙලාවට උඹට කේන්ති යන්නේ. සරල උදාහරණයක් ගත්තොත් උඹ අහලා තියෙනවත් ඇති මේ කතාව, බුරණ බල්ලෝ සපා නොකයි කියලා. ඊට වඩා වෙනස් කතාවක් කොජිමේ කියන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවද මෙන්න මේ බලු වර්ගය. ඔන්න ඔය ඩොග් බ්‍රීඩ් එක ගොඩක් වෙලාවට නිතරම බුරනවා, නිතරම ඇග්‍රෙසිව් විදියට ඉන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි තමන් දන්නවා තමන් ඉතා කුඩා ජීවියෙක් කියලා. තමන් පොඩි නිසා තමන්ගේ ඇතුළාන්තේ යම්කිසි ආකාරයක ලෝ සෙල්ෆ් එස්ටීම් එකක් ඒ බල්ලගේ ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් ගැන ආත්මාභිමානය, එහෙම නැත්නම් තමන් ගැන අවතක්සේරුවක් තියෙන. තමන් ගොඩක් වෙලාවට බයයි. ඒක නිසා කොයි වෙලාවෙත් ඉන්නේ තමන්ගේ සීමාව තීරණය කරගෙන නිතරම හම්බෙන දකින්න හැම එකකටම බුරන්න පටන් ගන්නවා. මොකද තමන් ගොඩක් ඇතුළාන්තයෙන් බය නිසා. ඒ බය නැති කරගන්න තමන් ඉදිරියට ප්‍රදර්ශනය කරනවා තමන් ඇග්‍රෙසිව් ඔන්න ඔය කියන ගතිය. ඕකම තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙත් ඔබ දැකලත් ඇති ඕන තරම් කට කියවගෙන යනවා, කෑ ගහගෙන රංගනවා. උන්ගේ ඇතුළාන්තයෙන් බැලුවම ඇත්තටම උන්ට සෑහෙන ඉන්සිකියුරිටිස් තියෙනවා. එතකොට ඔය පිළිබඳව ඔබ දැනුවත් වුණොත් උඹ කරන්න ඕනේ කේන්ති යන වෙලාවට කේන්තිය කන්ට්‍රෝල් කරගන්න එකට වඩා උඹගේ ඉන්සිකියුරිටිස් නැති කරගන්න එක. එහෙම නැත්නම් උඹගේ ඇතුළාන්තයේ තියෙන එක බය ගති, ඇන්සයිටි තත්ත්වයන්, ලෝ සෙල්ෆ් එස්ටීම් එක නැති කරලා දාන එක. අන්න ඒ විදිහට හේතුව නැති කරාට පස්සේ ප්‍රතිඵලයක් වෙනස් වෙනවා. එතකොට ඩිසිප්ලින් එක වගේම තමයි ඉමෝෂනල් ඩිසිප්ලින් එකත්. ඒ කියන්නේ උඹ හිතපන් උඹට බර උස්සන්න පුළුවන් කියනොත් එතකොට උඹට කොච්චර බර ඉස්සුවත් වැඩක් තියෙනවද? හරි ටයිම් පීරියඩ් එකට හරි වෙලාවට පටන් අරගෙන හරි ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරලා හරි රෙස්ට් එකක්, රිකවරි එකක් දෙන්න නැතුව කරොත් ඔබ කොච්චර බර ඉස්සුවත් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒ වගේ තමයි ඔබගේ හිතට එන, ඔබගේ මනසට එන ඒ සිතුවිලි, ඒ ඉමෝෂන්ස් ඔබ හරි විදියට කන්ට්‍රෝල් කරේ නැත්නම් විනයක් නැතුව ඔබගේ බොඩි එක ට්‍රේන් කරාම ඕවර් ට්‍රේන් වෙලා බොඩි එක ඉන්ජරිස් වලට එහෙම නැත්නම් ඩිස්ට්‍රක්ෂන් ලෙවල් එකකට එනවා වගේ
උඹගේ මයින්ඩ් එකත් විනාශයකට පත් වෙනවා. ඒ වගේම උඹගේ ඉමෝෂනල් ඩිසිප්ලින් එක නැත්තම් ගොඩක් වෙලාවට උඹට ඔය කරන එක්සර්සයිසස් වගේ ෆිසිකල් ඩිසිප්ලින් එකටත් ගොඩක් වෙලාවට බාධාවක් වෙන එක ෆ්‍රික්ෂන් එකක් වෙන්න පුළුවන්. අපි මාර්තුකාවට බහිමුකෝ. අපි හිතමු උඹට කේන්ති යනවා කියලා. උඹට අංකයකටම කේන්ති යනකොට උඹට කන්ට්‍රෝල් කරන්න බෑ උඹට එන කේන්තිය. හරි. උඹට කේන්ති ආව කියලා බෑ උඹට දැනුවත් වෙන්න පුළුවන්. උඹට ඔන්න කේන්ති ආවා. එතකොට උඹ මොහොතකට පස්සට වෙලා කල්පනා කරපන්. ඒක ගැන අංකයකටම දැනුවත් වෙයන්. ඊට පස්සේ හොඳ හුස්මක් ගනින්. හොඳ හුස්මක් අරගෙන අපිට පොඩි කාලේ කියලා දීලා තිනවා උඹ ගොඩක් වෙලාවට අහලත් ඇති එකේ ඉඳන් 10ට ගණන් කරන්න කියලා. මේක බලන උඹ ගොඩක් වෙලාවට ඒක try කරලා සමහරට ඇති ඒත් උඹට ඒක හරියට වෙන්නේ නැතුව ඇති. ඒකනේ උඹ දැන් මේ වීඩියෝ එක බලන්න ආවේ. හරි. මේක වෙනම දෙයක්. උඹ ඉස්සලා බලපන් උඹට long term benefit එකක් හම්බෙන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ උඹට දීර්ඝකාලීනව ප්‍රතිලාභයක් ගන්නේ මොකද්ද? උඹ හිතපන් උඹ ජොබ් එකක ඉන්නේ. උඹ ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. එතකොට බොස් උඹගේ ළඟට ඇවිල්ලා උඹට කෑ ගහගෙන ගියාට පස්සේ උඹට ඔප්ෂන්ස් දෙකක් එනවා. එතනදී උඹට අනිවාර්යයෙන්ම කේන්තිය කොහොමත් වෙනවා. මෙතනදී උඹට ගන්න තීරණ දෙකක් එනවා. උඹ හිතපන් එහෙම වුණාට පස්සේ උඹ බොස්ටත් බැනලා ජොබ් එකෙන් අයින් වෙලා ගියොත් ඒක අවුලක් නැද්ද long termly? දීර්ඝකාලීනව. එහෙම නැත්තම් මේ මොහොතේ මම මේ පොසිෂන් එකේ මේ ජොබ් එක කරගෙන ඉන්න අවශ්‍ය නිසා මෙතනදී මම ඉවසලා ඉන්න ඕනේද? එන්න ඒක ඉස්සල්ලා හිතපන්. ඒ වගේම උඹ හිතපන් උඹගේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. එතකොට උඹට පෙම්වතියක් ඉන්නවා නම් උඹ ඒ පෙම්වතියත් එක්ක තියෙන සම්බන්ධතාවය දිගින් දිගටම ගෙනියන්න නම් උඹේ පෙම්වතිය කරන පුංචි දේවල් වලට මූණෙල්ල ගත්තම ඒක හොඳ විදියට බලපානවද ඒකට? ඒකට බාධාවත්ද දීර්ඝකාලීනව කල්පනා කරොත්? බොස් එක්ක වෛරයෙන් දවස ගානේ හැමදාම වැඩට ගිහිල්ලා ඉන්න එකෙන් උඹට උසස් වීමක් කරගෙන උඹගේ ජීවිතේ දියුණුවක් ලබන්න පුළුවන්ද? එහෙම නැත්තම් පෙම්වතිය කියන කරන හැම දෙයකටම කේන්ති ගන්න ගිහිල්ලා එයා හොඳ පෙම්වතියක් නම් උඹට ඒ සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? මෙන්න මේකයි ප්‍රශ්නය. Do you want to win or not? උඹට දිනන්න ඕනේද නැද්ද? අනිත් අයට උඹව පාලනය කරන්න ඉඩ දෙනවද? මෙහෙමයි. මේ ලෝකයේ සාධාරණත්වය කියන එක හැමතැනම නැහැ. ඒක උඹ තේරුම් ගන්න ඕනේ. උඹ දැන් හිතනවා උඹගේ බොස් උඹට කෑ ගහනවනේ. බොස් තමයි බොස් තමයි ලොක්කා ඌට ඉහලින් කවුරුත් නැහැ කියලා. ඌටත් ඒ වගේ අසාධාරණත්වයට මුහුණ දෙන්න වෙන අවස්ථා වෙනවා. ඔබ කිසියම් පුද්ගලයෙක්ගෙන් අසාධාරණත්වයට පාත්‍ර වෙනවා නම් ඔබ ඒ වගේම තේරුම් ගන්න ඕනේ ඒ පුද්ගලයාත් තවත් පුද්ගලයන්ගෙන් අසාධාරණත්වයට පාත්‍ර වෙනවා. ඒක නිසා මේ ලෝකේ සාධාරණත්වය හැමතැනම නැහැ. ඒක නිසා උඹ නිකන් මේ පර්ෆෙක්ට් ලයිෆ් ස්ටයිල් එකක් හොයන්න යන්න එපා. උඹ මෙතනදී කපටි වෙන්න ඕනේ. උඹ හිතනවාද උඹගේ බොසාටත් උඩින් ඉන්න බොසාලා කියන ඒවා බොසා ඉවසන් ඉන්නේ නැහැ කියලා. උඹගේ බොස් ඔය ඉන්න තැනට එන්න ගොඩක් වෙලාවට ඌත් උඹ ඔය ගියපු මාර්ගය හරහා ගියා වෙන්න පුළුවන්. ඌ එතනදී හිතුව වෙන්න පුළුවන්. මට දීර්ඝකාලීනව මෙතනදී මොකද්ද සහාය වෙන්නේ? මම මූත් එක මලපන්නගෙන මූත් එක අරගෙන මේකෙන් අයින් වෙන එකද? එහෙම නැත්නම් මෙතන ඉවසගෙන හරියාකාරව වැඩ කරගෙන ඉන්න එකද කියලා. ඔබ දන්නවද? හැඟීම්බරව නිතරම හැඟීම්බරව ප්‍රතිචාර දක්වන්න යනවා කියන එක ඉමෝෂනලි රියැක්ට් කරන්න යනවා කියන එක ඇත්තටම වීක්නස් එකක්. උඹට දුර්වලයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් විනයගරුක ඩිසිප්ලින් තියෙන පුද්ගලෙක් වෙන්න ඕනේ. උඹට උපායශීලීව හිතන එකෙක්ද වෙන්න ඕනේ. එහෙම නැත්නම් උඹට ඕනේ කෙටි කාලින ලිසර්ඩ් බ්‍රේන් එකක් තියෙන එකෙක් වෙන්නද? ඒ කියන්නේ ප්‍රාථමික මොලයක් විතරක් තියෙන එකෙක් වෙන්න ඕනේ. ඔව් ලිසර්ඩ් බ්‍රේන් එක කරන්නේ ප්‍රතිචාර දක්වන එක විතරයි. they just react survival instincts. ලිසර්ඩ් එහෙම නැත්නම් කටුස්සා ගොඩක් වෙලාවට උරගයොන්ට ෆ්‍රන්ටල් කෝඩෙක්ස් එකක් නැහැ. ඒක නිසා ඒ සත්තු මොකක් හරි වෙච්ච ගමන් නිකන් ෂණිකව හැසිරෙන්නේ. කියන්නේ කිසිම තර්කානුකූලව සිතීමක් නැතුව ප්‍රතිචාර දක්වන්න යන්නේ ඒකයි. උඹ ඒ වගේ කටුස්සෙද්ද? උඹට තියෙන ලෙසර්ඩ් බ්‍රේන් එකක් විතරද? උඹ ඩිසිප්ලින් එකක් තියාගෙන ජිම් යන්නේ. එහෙම නැත්නම් උඹ ස්පෝර්ට් එකක් කරන එකෙක් නම් ට්‍රේන් වෙන්නේ. මොකටද? උඹට තරඟ වලින් ජයග්‍රහණය කරන්න. එහෙම නැත්නම් හොඳ ෆිසික් එකක් හදාගන්න. ඉතින් උඹට ඒ වගේම තමයි උඹගේ මනස ගැනත් හිතන්න ඕනේ. මනසත් උඹට හදාගන්න ඕනේ. ඒකට උඹගේ පාලනය උඹගේ අතට ගන්න ඕනේ. ඒක නිසා උඹගේ ශරීරය වගේම උඹගේ මනස ගැනත් හිතපන්. ශරීරය පවත්වගෙන ඩිසිප්ලින් එක වගේම මානසික විනය ගැනත් හිතපන්. මෙතනදී OG කියන්නේ නෑ උඹට ඉමෝෂන්ස් නැති රොබෝලා වගේ ඉන්න කියලා. ඒත් OG කියන්නේ ජීවිතේ ගොඩක් වෙලාවට තියෙන පුංචි දේවල් කිහිපයයි උඹ ඉමෝෂනලි රියැක්ට් කර යුතු හැඟීම්බර විය යුතු දේවල් තියෙන අල්පයයි. ඒත් මිනිස්සු කරන්න ගොඩක් වෙලාවට හැම දෙයකටම හැඟීම්බර වෙන්න යන එක. හරි මෙහෙම හිතපන්. උඹ උඹ ATM එකකට ගියා. එතකොට ඉස්සරහා ඉන්න පුද්ගලයා වැඩි වෙලාවක් සාමාන්‍ය මිනිස්සෙක් ගන්නවට වඩා අධික වෙලාවක් ගන්නවා නම් එතන රැඳිලා ඉන්නවා නම් ඒ ක්‍රියාව කරන්න අන්න එතනදී යම්කිසි ආකාරයක ප්‍රශ්න වගේක් තියෙනවා. එතනදී උඹ නොසලකා හරින්න හොඳ නැහැ. උඹ ක්‍රියා කරන එක. උඹ හිතපන් උඹ බැඳපු එකෙක් නම් උඹගේ වයිෆ් එහෙම නැත්නම් උඹගේ අම්මා තාත්තා රස කෑම වේලක් උඹට හදලා තියෙනවා. උඹ කෑවට පස්සේ උඹට මාර ෆීලිං එකක් එන්නේ. කියන්නේ පට්ට රසයි. එතනදී උඹ පෙන්නන්න ඕනේ දේ. ඒ වගේම උඹ හිතපන් උඹ ළඟින්ම ආශ්‍රය කරපු උඹ ආදරය කරපු එක්ක උඹගේ ආදරවන්ති එහෙම නැත්නම් උඹගේ හොඳම යාළුවෙක් උඹේ කසින් කෙනෙක් කවුරු හරි මරණයටපත් වුණා නම්
එතනදිත් උඹ හැඟීම් බර වෙලා උඹගේ ඇතුළාන්තයේ තියෙන දේවල් පිට කරන්න ඕනේ. එතකොට උඹ හිතපන් උඹ කැම්පස් යන ඩයල්යක් කරි. එහෙම නැත්නම් ජොබ් එකක් කරන එකක් කරි. කවුරු හරි උඹලට යම්කිසි ආකාරයක ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා. උඹලගේ ඉහළින් ඉන්න නිලධාරියෙක්. එතනදී උඹ ලීඩර් විදියට කටයුතු කරලා එතනදී යම්කිසි ආකාරයක ඒ ප්‍රොජෙක්ට් එක ෆේල් වුණා නම් ඒකට වග කියන්න ඕනේ උඹගේ ගෲප් එකේ කට්ටිය නම්. එතනදී උඹ ඇතුළාන්තයෙන් තේරුම් ගන්න ඕනේ උඹගේත් වැරද්දක් කියලා. ඒ වගේම උඹ යම්කිසි ආකාරයක උඹගේ අවගශීලී ගතියක් උන්ට පෙන්වන්න ඕනේ. මොකද උන්ගේ හිත ඇතුලේ ජනිත කරන්න ඕනේ උඹ අම්මට සිර අපි මොන හරි වැරදි දෙයක් කරා මූ අවුස්සන්න අපේ නායකයව අපි අවුස්සන වැරදි දෙයක් කරා ආයේ දෙ කරන්න හොඳ නැහැ අපි හරියට කරන්න ඕනේ. එන්නේ මේ විදියට ගොඩක් වෙලාවට මේක ආමි ට්‍රේනින්ග්ස් වලදී තමයි වෙන්නේ. ඒ කියන්නේ Tamanට ඇත්තටම කේන්ති ආවේ නැතත් Taman යටතේ ඉන්න නිලධාරීන්ට තරවටු කරන්න යන්න ඕනේ. මොකද ඊළඟ පාර ඒ වගේ දෙයක් සිදු නොවෙන්න. ඇත්තටම අර පුද්ගලයා ඒ විදියට කේන්තියෙන් නැහැ ඒ වෙලාවේ. ඒ වගේ අපි පෙන්වන්න ඕන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවල වලදී ජීවිතේ ඒ හැඟීම් කියන දේවල් පිළිගන්නව විතරක් නෙවෙයි. උඹ අනිවාර්යෙන් මේ හැඟීම් පිට කිරීම අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට කලින් කතා කරා වගේ කවුරු හරි මරණයටපත් වුණාම මොකද ඒ විදිහට උඹ පිට කරන්නේ නැත්නම් අන්න එතනදී ලොකු ප්‍රශ්නයක්. හැබැයි ජීවිතේ ගොඩක් අවස්ථාවන් වලදී ඔය කිව්වා වගේ අවස්ථා ඇරෙන්න ගොඩක් අවස්ථාවන් වලදී අපි ඉමෝෂන්ස් පෙන්වන්න නැතුවත් ඉන්න ඕනේ. ප්‍රතිචාර දක්වීම කෙසේ වෙතත් අපි පෙන්වන්න නැතුවත් ඉන්න ඕනේ. උඹ හිතපන් උඹ ෆයිටින් කම්පිටිෂන් එකක ඉන්නවනම් ඒක බොක්සිං එහෙම නැත්නම් MMA මොකක් හරි ෆයිට් එකක ඉන්නකොට උඹගේ අතුලාන්තයේ තියෙන තෙහෙට්ටුව බයගතිය උඹ පෙන්නලා හරියනවද උඹගේ ඔපොනන්ට්? එතකොට උඹ එතනදීම පරාජයටපත් වෙලා ඉවරයි. උඹ අපට ළමයි ඉන්නවනම් කුඩා දරුවන් ඉන්නවනම් ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඇටෙන්ෂන් එක සීක් කරන කට්ටිය. ඉතින් උඹගේ ඇටෙන්ෂන් එක ගන්න උඹ අකමැති විදියට උඹ ඉස්සරහා හැසිරෙන්න පුළුවන්. එතනදී උඹ ඉමෝෂනලි රියැක්ට් කරන්න යන්න හොඳ නෑ. මොකද උඹ ඒකට ප්‍රතිචාර දක්වන්න ගියොත් උන් ඒ කරන දේ තවත් වැඩි වෙනවා. ඒ වගේම බොස් ඇවිල්ලා උඹ හංගින්න අකමැති විදියට උඹට චෝදනා කරනවා නම් එතනදී උඹ දත් පිටි කාගෙන ඇස්සෝ එහෙන කරකව ඒ විදිහට ඉඳලා හරිනවද? නෑ. ඒ වෙලාවෙත් උඹ ප්‍රතිචාර දක්වන්න යන්න අවශ්‍ය නෑ. උඹගේ පෙම්වතිය හම්බෙන්න ගිහිල්ලා ඒක විනාඩි 15ක් විතර පරක්කු වෙලෙනවා නම් එතනදී උඹ කේන්ති අරගෙන හරියනවද? එහෙම හරියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ පොයින්ට් එක මිස් කරගන්න එපා. උඹ ලොජිකලි හිතනවා නම් උඹ තර්කානුකූලව හිතනවා නම් මේක දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙනවා නම් අන්න එතනදී උඹ තර්කානුකූලව හිතලා ගන්න තීරණ ගත්තට කමක් නැහැ. ආයිත් කලින් උදාහරණ වලට ගියොත් උඹගේ පෙම්වතිය හැමදාම පරක්කු වෙනවා නම් ඒ කියන්නේ ඒකි උඹගේ ටයිම් එකට කිසියම් ආකාරයක වැලියු එකක් දෙන්නේ නැහැ. උඹට ප්‍රයොරිටි එක ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඒක දිගින් දිගටම වෙනවා නම් සරලවම උඹ තවදුරටත් ওই සම්බන්ධය ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද ඒ දේ එහෙම වෙනවා කියලා කියන්නේ ওই සම්බන්ධතාවය ඇතුළත ගොඩාක් රෙඩ් ෆ්ලැග්ස් තියෙනවා. එතකොට ජොබ් එක පැත්තට හැරුණොත් උඹ හිතනවා නම් උඹට ලැබිය යුතු අගය කිරීම උඹට ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේ දිගටම ලැබෙන්නේ නැහැ. ලැබිය යුතු පොසිෂන් එක තනතුර ලැබෙන්නේ නැහැ. උඹට සරිලන පඩියක් හම්බෙන්නේ නැහැ. ඊට අමතරව මේක හැමදාම ඇවිල්ලා කෑ ගහන එක විතරයි කරන්නේ. එහෙනම් උඹ ජකා වගේ එකපාරටම දමල ගහලා අයින් වෙන්නේ නැතුව ඒකේ ඉන්න ගමන් වෙන තැන් වලට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම නැත්නම් උඹ උඹගේම බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම් ඒකට අඩිය තියන්න ඕනේ. ඕකේ ඉන්න ගමන් ඒ විදිහට ලොජිකලි හිතලා හිමීට අයින් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට හිතන එක උඹගේ බුද්ධිමත් තීරණයක්. ඒක ඇවිල්ලා නිකන් ෂෙනික රියැක්ෂන් එකක් නෙවෙයි. ඒක නිසා ගොඩක් වෙලාවට උඹගේ ජීවිතේන පුංචි දේවල් වලට උඹගේ මූඩ් එක චේන්ජ් කරන්න දෙන්න එපා. මොකද හේතුව අර කිව්වා වගේ අපිට සමහර වෙලාවලට ගොඩක් තැන්වලදී අපේ පාලනයෙන් තොර දේවල් දින අපේ පාලනයෙන් තොර දේවල් වලට අපි ප්‍රතිචාර දක්වන්න ඒක ගැන අවුල් වෙන එක කිසිම තේරුමක් නැහැ. උඹ කරන්න ඕන දේ මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා නම් මේක තමයි හරිම තැන. මේ තම්නේල් එක ක්ලික් කරලා මේක බලන්න ආපු එකේ පිළිතුරු හම්බෙන තැන මේක. ඒ තමයි ඕජිගේ ජීවිතේ අතීතේ දැනුත් බොහෝ දුරට අතීතයේ වැඩි ඇත්තරම ඔය වගේ කරදරකාරී සිතුවිලි මලපයින් අවස්ථා මලපැනීමට හේතුවක් වෙන අවස්ථා අවුල් යන්න හේතුවක් වෙන අවස්ථා ඕන තරම් ආවා. එතකොට ඕකට සරලම උත්තරේ තමයි උඹට ඇහුණා සද්දේ. ඒ සද්දේට නමක් තියනවද? නෑ. ඒ සද්දේට නමක් නෑ. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන ගොඩක් අවස්ථාවලදී ඕජි ඔන්න ඔය දේ කරනවා. මට ඒකට කරන්න කිසි දෙයක් නෑ. ඒක නිසා ඒ ගැන හිතලා වැඩක් නෑ. kind of out of my control. ඒක මගේ ජීවිතේට වැඩිපුර ලොකු බලපෑමක් ඇති කරන්නේ නෑ. ඒ ශබ්දයේ තේරුම ගොඩක් වෙලාවට එන්නේ ඒක. මම පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට මට හෝන් ගහනවා පට්ටයක් එක්ක ඒ කෑ ගහනවා. මොකද උඹ වැඩට පරක්කුයි. මොකද උඹ හැරුණේ පරක්කු වෙලා. ඒක තමයි කරන්න සුදුසුම දේ. උඹ දන්නේ දවසට කොච්චර වතාවක් කොයි විදියට ඒක මේ සද්දෙන් කරන්න අවශ්‍ය නැහැ. හිත ඇතුලෙන් මේ විදියට හිතන්න ඕන දේවල් අපේ ජීවිතේන ගොඩක් දේවල් වලදී. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ උඹ දකින්න ඇති කොච්චර මිනිස්සු ආවේගශීලීව හැසිරෙනවද කියලා. ඉතින් මේ ට්‍රික් එක යොදාගනින් අනිවාර්යයෙන්ම. එතකොට උඹට ස්පෙෂල් බඩ අනිත් මිනිස්සුන්ට වඩා ඉදිරියෙන් ඉන්න පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඕජි හිතන ඕජි කියලා දුන්න දේවල් උඹලට වැදුනා කියලා කනහරහා මොලේට